ඒ කොමත් එක රටක ලස්සන කන්දක් තිබුණා. ඒ කන්ද දෙපැත්තේ ගෙවල් දෙකක් තිබුණා. කන්දේ දකුණු පැත්තේ තිබුණු ගෙදර ජීවත් වුණේ ගොවියෙක්. ඒ ගොවියා ගොවි බිරිඳත් දරුවෝ දෙන්නත් එක්ක ඒ ගෙදර සතුටින් ජීවත් වුණා. ඒගොල්ලෝ හරිම කරුණාවන්තයි. මිහිරි වචන කතා කළා. හැමෝටම ආදරෙන් සැලකුවා. ගොවිතැන් කරලා ගන්න අස්වැන්න දුප්පතුන්ට බෙදා දුන්නා. කන්දේ වම් පැත්තේ තිබුණු ගෙදර ජීවත් වුණේ සොරුන් කණ්ඩායමක්. ඒ සොරු නිතරම එකිනෙකා එක රණ්ඩු වුණා. ගහගත්තා. නරක වචන වලින් බැනගත්තා. එතන තිබුණේ හරිම කලබලකාරී පරිසරයක්. කාසියක දෙපැත්ත වගේ කන්දේ දෙපැත්ත හොඳ සහ නරක ලක්ෂණ දැරුවා. මේ කන්ද මුදුනේ ලොකු ගහක් තිබුණා. ඒ ගහේ උසම අත්තක ගිරව් ජෝඩුවක් කූඩුවක් හදාගෙන හිටියා. මේ ගිරා ජෝඩුවට පුංචි ගිරා පැටව් දෙන්නෙකුත් හිටියා. ගිරා අම්මයි ගිරා තාත්තයි මේ පුංචි ගිරා පැටව් දෙන්නට හරිම ආදරෙයි. ඒ දෙන්නා පැටව් දෙන්නට කෑම ගෙනත් කවනවා. ආදරෙන් කතා කරනවා. හැබැයි ගිරා පැටව් දෙන්නා තවම හුඟක් පුංචියි. ඔන්න එක දවසක් හරිම තදින් වැස්ස වහින්න පටන් ගත්තා. ඒත් එක්කම තද සුළඟකුත් හැමුවා. ගස්වැල් ඇඹරුණා. කන්ද මුදුනේ තිබුණ ලොකු ගහත් හුළඟට අහු වුණා. ගහේ අත්තක හදලා තිබුණු ගිරා කූඩුවත් කැඩිලා විසි වුණා. ගිරා පැටව් දෙන්නා දෙපැත්තකට විසි වුණා. එක ගිරා පැටියෙක් ගොවි ගෙදරට වැටුණා. ගොවියාගේ පුංචි පුතා ගිරා පැටියව වඩාගෙන ඇවිත් එයාට කෑම කැව්වා. ගොවි පවුල මේ පුංචි ගිරා පැටියව එයාලගේ ගෙදර තියාගන්න තීරණය කළා. මේ වෙනකොට කන්දේ අනික් පැත්තේ තිබුණු සොරුන්ගේ ගෙදරත් කලබලයක්. ඒ ගෙදරටත් පුංචි ගිරා පැටියෙක් වැටිලා. ඒත් සොරුන්ට නම් ගිරා පැටියා ගැන ආදරයක් ඇති වුණේ නෑ. ඒත් ගිරා පැටියා වැටුණු තැන පළතුරු පිරීලා තිබුණා. ගිරා පැටියා හිමිහිට පළතුරු කන්න පටන් ගත්තා. ආදරය කරුණාව නොලැබුණත් ගිරා පැටියට කෑම බීම හොයාගන්න පුළුවන් වුණා. මේ විදියට කාලෙ ගත වුණා. ගිරා පැටව් දෙන්නා කන්ද දෙපැත්තේ ඉඳගෙන ලොකු වුණා. ගොවි පවුලත් එක්ක හැදුණු ගිරා පැටියා හරිම ලස්සනයි. එයා හරිම ආදරණීයයි. එයාට දැන් කතා කරන්නත් පුළුවන්. අම්මා තාත්තා අයියා අක්කා කියනවා. බලන්න ආස හිතෙන ගිරා පැටියෙක්. කන්ද අනික් පැත්තේ හැදුණු ගිරා පැටියා හරිම අපිරිසිදුයි. එයාත් ලොකු වෙලා කතා කරන්නත් පුළුවන්. හැබැයි කතා කරන වචන හරිම නරකයි. අමිහිරි. සොරුන් කතා කරන විදියටම ගිරා පැටියත් කතා කරනවා. දකින හැමෝටම කොටන්න තුවාල කරන්න හදනවා. පැටව් දෙන්න දෙපැත්තක මේ විදියට ලොකු වෙන අතරේ මේ ගිරා පැටව් දෙන්නගේ අම්මයි තාත්තයි ගිරා පැටව් දෙන්නව සොයමින් හැම තැනම පියාඹනවා. ඒ දෙන්න ආයෙමත් කන්ද මුදුනේ අලුත් ගහක කූඩුවක් හදලා ගිරා පැටව් දෙන්න සොයාගෙන කන්ද පහලට පියෑඹුවා. එහෙම පියාඹගෙන යනකොට ගිරා අම්මටයි තාත්තටයි ඇහෙනවා පරුෂ වචනයෙන් බැනවදින ගිරවෙක්ගේ හඬක්. එයාලා දෙන්න නැවතිලා බලනවා. අනේ මේ ඉන්නේ ඒගොල්ලන්ගේ පුංචි පැටියා නේද කියලා. ඒ දෙන්නට හරිම පුදුමයි. පුංචි පැටියා මේ වගේ කතා කරන්නේ ඇයි කියලා. පස්සේ ඒ දෙන්න දකිනවා සොරුන් කණ්ඩායමක් ඒ ගෙදර ජීවත් වෙන බව. ගිරා පැටියත් සොරකම් කරන්න පුරුදු වෙලා. ගිරා අම්මටයි තාත්තටයි
හරිම දුකයි. ගිරා අම්මයි ගිරා තාත්තයි ආයෙමත් පියාඹලා කන්දේ අනික් පැත්තට යනවා. අම්මා තාත්තා කියලා ආදරෙන් කතා කරන ගිරා පැටියෙක්ගේ හඬ එයාලට ඇහෙනවා. එයාලා ඉක්මනට ඒ පැත්තට යනවා. මේ ඉන්නෙත් එයාලගේ පැටියෙක් නේද කියලා බලනවා. අනේ එයා හරිම ලස්සනයි. එන්න එන්න කියලා කතා කරනවා. ගිරා අම්මවයි ගිරා තාත්තවයි මේ පැටියා ගොවි ගෙදරට ආදරෙන් කැඳවනවා. ගොවි පවුලත් ඒ එක්ක ඇවිත් හරිම ආදරෙන් ගිරා අම්මවයි තාත්තවයි පිළිගන්නවා. ඒ දෙන්නට හරිම සතුටුයි. බලන්න නරක ආශ්‍රය නිසා දරුවා නරක දෙයට යොමු වෙලා තියෙන හැටි. හොඳ අය ඇසුරු කළොත් හොඳ පුරුදු ඇති වෙනව නේද? හොඳ දේ දෙමු, හොඳ දේ ගමු. ලොව සනසන මල් වගේ වෙමු.